නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභා චබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිඨා ච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං පංචමේ භික්කවේ ධම්මා සද්ධම්මට්ඨිතියා අසම්මෝසාය අනන්තර ධානාය සංවත්තති කතමේ පංච සක්කච්ඡං ධම්මං සුනන්ති සක්කච්ඡං ධම්මං පරියාපුනන්ති සක්කච්ඡං ධම්මං ධාරෙන්ති සක්කච්ඡං තථානං ධම්මානං අත්ථං උපපරික්ඛන්ති සක්කච්ඡං තථානං ධම්මානං අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජති තී. සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික වාසනාවන්ත ගුණබර පින්වත්නි, අද අපි මාතෘකා කරගන්නට යෙදුනේ අංගුත්තර නිකායෙහි පංචක නිපාතයට අයත් වන උතුම් ගාථා රත්නයක්. ලෝතුරා සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා කරුණු පහක්. මෙන්න මේ බුද්ධ ශාසනයෙහි ආරක්ෂාව පිණිස පවතින. ඉස්සෙල්ලම අපි බලමු මේ බුද්ධ ශාසනය කියන්නේ කුමක්ද කියලා. අපි සියලු ලෝකවාසී සත්වයන්ගෙන් විමසීමක් කළොත් මේ බුද්ධ ශාසනය පවතිනවට ඔබ කැමතිද? හැම දෙනාගේම උත්තරය ඔව්, බුද්ධ ශාසනය තව බොහෝ කාලයක් පවතිනවාට අපි කැමතියි. ඒ නිසා තමයි හැම කෙනෙක්ම ප්‍රාර්ථනාවක් වශයෙන් කියන්නේ බුද්ධ ශාසනං චිරං තිට්ඨතු කියලා. ඒ බුද්ධ ශාසනය චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා පවතිවා කියන අදහස. නමුත් පින්වත්නි, ඇයි බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින්නට උවමනා? බුද්ධ ශාසනය බොහෝ කාලයක් පවතින්නට උවමනාය කියන අයගෙන් අපි විමසනවා, කුමක්ද මේ බුද්ධ ශාසනය? බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? ඔව්, බුද්ධ ශාසනය කියලා කිව්වහම ඒ බුද්ධ ශාසනයට අයිති වෙනවා කොටස් තුනක්. පරියත්ති ශාසනය, පටිපත්ති ශාසනය, පටිවේද ශාසනය කියලා මේ ශාසනය ආකාර තුනකට බෙදෙනවා. පරියත්ති ශාසනය කියන්නේ කුමක්ද? අපි විමසා බලනවා පරියත්ති ශාසනය කියන්නේ මොකක්ද කියලා. පින්වත්නි, පරියත්ති ශාසනය කියන්නේ කුමක්ද? ත්‍රිපිටක පෙළ දහමටයි පරියත්ති ශාසනය කියලා කියන්නේ. ඔව්, ත්‍රිපිටක පෙළ දහම. දැන් ත්‍රිපිටක පෙළ දහම කිව්වහම ඒ ත්‍රිපිටකයට පිටකක් ත්‍රයක්, එහෙම නැත්නම් තුන් පිටකයක් අයිති වෙනවා. මොනවද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා තුන් පිටකයක් මේ ත්‍රිපිටකය කියලා
හඳුන්වනවා. එහි ධර්මස්කන්ධ වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධෙහි සූත්‍ර පිටකයට අයිති වෙනවා ධර්මස්කන්ධ 21000ක්. කොපමණක්ද? ධර්මස්කන්ධ 21000ක් අයිති වෙනවා. විනය පිටකයටත් ධර්මස්කන්ධ 21000ක් අයිති වෙනවා. ඊළඟට අභිධර්ම පිටකයට 42000ක් ධර්මස්කන්ධ ඇතුළත් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ ශාසනයෙන් භාගයක්ම අයත් වෙන්නේ මේ අභිධර්ම පිටකයට. ඊළඟට මෙන්න මේ සූත්‍ර විනය අභිධර්ම කියන පිටකත්‍රයෙන් සැදුම්ලත් වූ ඒ ත්‍රිපිටකය පර්යත්තිය කියලා අපි දැන කියා ගත්තා. මේ ශාසනයේ පින්වත්නි පර්යත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියලා ආකාර තුනක් තියෙන බව දැනගත්තා. පින්වත්නි පර්යත්තිය හෙවත් පෙළ දහම තිබුණොත් තමයි ප්‍රතිපත්ති පුරන්න පුළුවන් වෙන්නේ. ශාසනං තිතියාපන පර්යත්ති ප්‍රමාණං. ශාසනය තියෙනවා කියලා කියනවනම්, එහෙම නැත්නම් ශාසනය ආරක්ෂා වෙලා පවතිනවා කියලා කිසියම් කෙනෙක් කියනවනම්, ඒ ශාසනය ආරක්ෂා වෙනවා කියලා කියන්නේ පර්යප්තිය ආරක්ෂා වුණොත්. ඇයි එහෙම කියන්නේ? පින්වත්නි පර්යප්තිය තිබුණොත් තමයි කෙනෙකුට ප්‍රතිපත්තිය පූර්ණණය කරන්න පුළුවන් වෙන්නේ. පර්යප්තිය නැති වුණොත්, එහෙම නැත්නම් ත්‍රිපිටක පෙළ දහම නැති වුණොත්, ඒ අනුව පූර්ණණය කරන්නා වූ ප්‍රතිපත්තියක් පවතින්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ප්‍රතිපත්තිය පූර්ණණය නොකළොත් කිසියම් කෙනෙකුට ප්‍රතිවේදය කියලා එකකුත් නැහැ. ප්‍රතිවේදය කියන්නේ පින්වත්නි නිවන. දැන් එහෙමනම් අපි තේරුම් ගත යුතුයි පරියත්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද කියන මෙන්න මේ තුන් ශාසනයේ පරියප්තිය තිබුණොත් ප්‍රතිපත්තිය පුරන්න පුළුවන්. ප්‍රතිපත්තිය පිරුවොත් ප්‍රතිවේදය හෙවත් නිවන සාක්ෂාත් වෙනවා. එහෙමනම් මේ ශාසනය බේර ගන්නව නම් යම් කිසි කෙනෙක් ඒ උදවිය උත්සාහ කරන්න ඕන කුමකටද? කුමක් සඳහාද? පරියප්තිය හෙවත් පෙළ දහම ඉගෙන ගන්න. කුමක්ද? පරියප්තිය හෙවත් පෙළ දහම ඉගෙන ගැනීමයි මේ ශාසනය බේර ගන්නවා නම් කරන්න ඕන. එහෙම නැතුව දඬු මුගුරු අරගෙන අන්‍ය ලබ්ධික මත දරන අයට එරෙහිව නැගී හිටලා නෙමෙයි මේ බුද්ධ ශාසනය බේර ගන්න ඕන. මේ පින්වත් පිරිස අහලා තිබෙනවා යකඩයක් නැසෙනවා නම් ඒ යකඩේ නැසෙන්නේ යකඩේහිම හටගන්නා මල වලින්. ඒ වගේ තමයි පින්වත්නි මේ බුද්ධ ශාසනය නැසෙනවා නම් නැසෙන්න ඕන මේ බුද්ධ ශාසනය තුලම ඉන්න වූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිසෙම්මයි. මේ ශාසනය ආරක්ෂා වෙනවා නම් ආරක්ෂා කරගන්නෙත් අන්නේ සිව්වණක් පිරිසමයි. වර්තමානයේ වෙන විට භික්ෂූන් වහන්සේලා, උපාසකවරු, උපාසිකාවෝ ඉන්නවා. භික්ෂුණීන් වහන්සේලාගේ ශාසනය අවිච්ඡින්නව පැවත ඇවිදින්න නැති නිසා භික්ෂුණීන් වහන්සේලා අද ලෝකේ පවතින්නේ නැහැ. ඒ පවතින්නේ දස සිල් මෑණිවරු. කෙසේ හෝ වේවා. එහෙනම් භික්ෂුන් වහන්සේලා එවැගේම දස සිල් මාතාවනුත්, උපාසකවරුනුත්, උපාසිකාවනුත් කියන මේ සියලු දෙනා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න වෙරදරනවා නම් ඒ සියලු දෙනා කළ යුතු එකම එක කටයුත්ත තමයි මේ පරියත්තිය හෙවත් පෙළ දහම ඉගෙන ගැනීම. ඒ පෙළ දහමෙත් සූත්‍ර පිටකය ගත්තොත් එක් පුද්ගලයින්ගේ ඉන්ද්‍රිය ධර්මතා මත පදනම් වෙලා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනාවන් තමයි එහි තිබෙන්නේ. විනය පිටකය ගත්තොත් භික්ෂුන් වහන්සේලාගේ හැසිරිය යුතු හැසිරීම, ඒ වගේම වැළකිය යුතු දෑ, එහෙම නැත්නම් චාරිත්‍ර සීල, වාරිත්‍ර සීල ආදී ඒ භික්ෂුන් වහන්සේලාගේ විනයට අදාළ කරුණු තමයි
විනය පිටකයේ තිබෙන්නේ. එහෙම ගත්තාම මේ සූත්‍ර පිටකයත් විනය පිටකයත් කියන දෙකම ඍජුවම කෙනෙකුට නිවනට අදාළ නොවුනත් හැබැයි මේ අභිධර්ම පිටකයේ තිබෙන කරුණු ඍජුවම නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම පිණිසමයි පවතින්නේ. ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද වැනි ගැඹුරු ධර්ම කරුණු විස්තර වෙන්නේ මේ අභිධර්ම පිටකයේ. අභිධර්ම පිටකය පින්වත්නි ආකාර 7කට නැත්නම් ප්‍රකරණ 7කට බෙදා දක්වනවා. ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුග්ගල පඤ්ඤත්ති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය කියලා ප්‍රකරණ ග්‍රන්ථ 7කින් ප්‍රකරණ 7කින් සමන්වාගතයි මෙන්න මේ අභිධර්ම පිටකය. එතකොට පින්වත්නි යම්කිසි දවසක මේ ශාසනය අතුරුදහන් වෙලා යනවනම් ඉක්මනටම අතුරුදහන් වෙලා යන්නේ මෙන්න මේ අභිධර්ම පිටකය තමයි. යදා පනසා අන්තර දායති අභිධම්ම පිටකං පඨමං නස්සති. යම්කිසි දවසක මේ ශාසනය අතුරුදහන් වෙලා යනවනම් ඉක්මනටම අතුරුදහන් වෙලා යන්නේ අභිධර්ම පිටකයයි. ඒකට හේතුත් තිබෙනවා. පින්වත්නි මේ අභිධර්ම පිටකය කියන එක බොහොම ගම්භීරයි. ඒ කරුණු අවබෝධ කරගන්න නම් උප්පත්ති ප්‍රඥාවක් සහිත වෙන්න ඕන මිනිස්සුන්ගේ. පින්වත්නි අතීතයේ හිටපු භික්ෂූන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසකවරු, උපාසිකාවෝ උප්පත්ති ප්‍රඥාවෙන් යුක්ත බොහෝ විට ත්‍රි හේතුක ප්‍රතිසන්දිකයෝ. ඒ නිසා මේ අභිධර්ම පිටකයේ තිබෙන සප්ත ප්‍රකරණයම බොහොම හොඳින් ඉගෙනගෙන මේ මිනිස්සු ඒ කරුණු කාරණා, භික්ෂුන් වහන්සේලා ඒ කරුණු කාරණා බොහොම හොඳින් දරාගෙන ඒ වගේම ගිහියන්ටත් ඒ කරුණු කාරණා දේශනා කරලා ගිහි අයත් ඒවා දරාගෙන ඉගෙනගෙන පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආවා. පින්වත්නි අද අභාග්‍යයකට බොහෝ උදවිය ප්‍රඥාවෙන් එහෙම නැත්නම් උප්පත්ති ප්‍රඥාවෙන් බොහොම අඩුයි. අර නරෝ ස පඤ්ඤෝ උප්පත්ති ප්‍රඥාවෙන් සහිත නරයෝ මිනිස්සු අන්න ඒ කාරණාව අද වෙනකොට බොහෝ අයට අඩු වෙලා තිබෙනවා. ඒ නිසාම මේ ගැඹුරු ධර්ම කොටහසයන් මිනිසුන්ට වැටහෙන ප්‍රමාණය බොහොම අඩු වෙලා තිබෙනවා. පින්වත්නි ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කර එක සූත්‍ර දේශනාවක් තිබෙනවා ආනි සූත්‍රය කියලා. මේ ආනි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා අනාගතයේ භික්ෂුන් වහන්සේලා බොහෝ ගැඹුරු ධර්ම කොටහසයන් ඉගෙන ගැනීමෙන් වැළකීලා සරල ධර්ම කරුණු ඉගෙන ගැනීමට පෙළඹෙනවා. ඒ වගේම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හමුවේ ඒ ගැඹුරු ධර්ම කොටහසයන් අතහැරලා සරල ධර්ම කරුණු අල්ලාගෙන මිනිසුන්ට ඒව දේශනා කරලා සතුටු වෙනවා කියලා. ඒ කාරණාව වර්තමානයේ වෙන විට පැහැදිලිව පේන්න තිබෙනවා. දැන් බලන්න බොහෝ වෙලාවට සූත්‍රගත කරුණු දේශනා කරනවා. ඒව සරල කරුණු. මිනිසුත් බොහෝම ඒවට ප්‍රියයි. හැබැයි අභිධර්මයේ දේශනා කරන දේශකයන් වහන්සේලාගේ බොහෝ අඩුවක් පවතිනවා. ඊළඟට බලන්න දැන් සමහර වෙලාවට මේ විචිත්‍ර ධර්ම කරුණු කියනවා කියලා ඒ විචිත්‍ර ධර්ම කරුණු ඇතුළත් කරලා ගීතිකා ස්වරූපයෙන් ගායනා කරනවා. ඒවා එන්න මේ සරල කරුණු මතු කරමින් ගියාට
මේ ගම්භීර ධර්ම කරුණු මතු කරන අය අඩුවක් තිබෙනවා. ඒ නිසායි අපි මෙන්න මේ ධර්ම දේශනාව පවත්වලා බලාපොරොත්තු වෙන්නේ නැවත මේ ලක් දීපේ පුරාවට මේ ශ්‍රී ලංකා දීපේ පුරාවට මේ ගම්භීර ප ဋ ාණ ධර්මය ව්‍යාප්ත කිරීමේ අදහසක් අපි තුල ඇති වෙලා තිබෙනවා. පින්වත්නි, යදාපනසා අන්තරදායති අභිධම්ම පිටකං පඨමං නස්සති. යම් කලෙක මේ ශාසනය අතුරුදහන් වන්නේද ඉන් ප්‍රථමයෙන් අභිධර්ම පිටකය නැසෙන්නේ. තත්ත සබ්බ පඨමං ප ဋ ාණ ප්‍රකරණං නස්සති. ඒ අතරිනුත් ඊ타මත් ඉක්මනින් නැසෙන්නේ අභිධර්ම පිටකයයි කියලයි සඳහන් වෙන්නේ. අභිධර්ම පිටකයේ සඳහන් ප ဋ ාණ ප්‍රකරණය කියන මේ ගම්භීර ධර්ම කොට්ටාසයයි මුලින්ම නැසෙන්නේ කියලා සඳහන් වෙනවා. එහෙමනම් දැන් ඔය ඇත්ත සඳහන් කළා මේ ශාසනය බේරා ගන්න ඕන. මේ ශාසනය කල් පවතින්න ඕන කියලා. එහෙම නේද? එහෙමනම් මේ ශාසනය කල් පවත්වා ගන්න නම් මොකද්ද කරන්න ඕන? ඉක්මනටම අතුරුදහන් වෙලා යන ධර්ම කොට්ටාසය ඉක්මනටම පරිස්සම් කරලා අරන් තියන්න ඕන. කොහොමද කරන්නේ? කබඩ් එකක දාලා වහලා තියමුද? කබඩ් එකක දාලා වහලා තිබ්බට ප ဋ ාණ ධර්මය ආරක්ෂා වෙන්නේ නැහැ. පින්වත්නි, එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? ඒ පොත් ටික කබඩ් වල ඇතුලේ තිබිලා කවදා හරි දවසක වේයෝ, මීයෝ, ඈයෝ, කාවෝ වගේ සත්තු කාලා දාලා ඉවර වෙයි. හැබැයි ප ဋ ාණය දැනගත්තු කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙමනම් මේ ප ဋ ාණය ආරක්ෂා කරන්න, සුරක්ෂා කරන්න නම් ඒවා කබඩ් වල දාලා වහලා තියලා ලොක් කරලා තියලා හරියන්නේ නැහැ. අදටත් පින්වත්නි බොහෝ තැන්වල ත්‍රිපිටකයේ තිබෙනවනේ නේ. ඒවා තියෙන්නේ මොනවටද? කබඩ් වලට ලොක් වෙලා. ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කබඩ් එකක් ඇතුලේ ලොක් කරලා තිබෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ එළියට ගන්නෙ නැහැ. තථාගත පවේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. තථාගතයන් වහන්සේ විසින් ප්‍රවේදනය කරන ලද, පවත්වන ලද, දේශනා කරන ලද ධර්මය විවටෝ විවෘත වූ කල්හි බබලන්නේය. විවටෝ විරෝචති නොපටිච්චන්නෝ. ප්‍රතිච්ඡන්න වූ විට, වැසුණු විට නොම බබලන්නේය. හරියට සූර්ය මණ්ඩලය වගේ. සූර්ය මණ්ඩලය පින්වත්නි ඔයත් දැකලා තියෙනවා. වැහි වලාකුලකින්, කළු වලාවකින් වැහිච්ච දවසට ඒ ඉර මඩල බබලනවද? ඒ ඉර මඩල බබලන්නේ නැහැ. චන්ද්‍ර මණ්ඩලයේ මේ පින්වත් පිරිස දැකලා තියෙනවා. චන්ද්‍ර මණ්ඩලයත් එහෙමයි. වලාකුලකින් වැසුණු චන්ද්‍ර මණ්ඩලය බබලන්නේ නැහැ. හැබැයි ඒ චන්ද්‍ර මණ්ඩලයේ, ඒ සූර්ය මණ්ඩලයේ විවර වුණොත්, ඒ විවර වුණු වෙලාවට බොහෝ අයට ආලෝකයේ පතුරවමින් ආලෝකයේ විහිදුවනවා. ඒ වගේ තමයි මේ තථාගතයන් වහන්සේගේ ධර්මය, තථාගතයන් වහන්සේ දේශනා කරන ලද ධර්මයක් විවෘත වූ කල්හි තමයි බබලන්නේ. එහෙනම් විවෘත වෙන්න නම් කුමක්ද කළ යුත්තේ? පින්වත් පිරිස, ඒ වගේම අපි ඔබ සියලු දෙනාම මේ ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කරන්න ඕන, ඉගෙන ගන්න ඕන, සජ්ජායනා කරන්න ඕන, මෙනෙහි කරන්න ඕන, අන් අයට දේශනා කරන්න ඕන, අන් අයට උගන්වන්න ඕන, කියා දෙන්න ඕන. එහෙනම් මෙන්න මේ කරුණු ටික කළොත් පමණයි මේ බුද්ධ ශාසනය කල්පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවෙන්න මේ බුද්ධ ශාසනය වියකී යනවා. ඒ වියකී යාම, එහෙම නැත්නම් ඒ මිය යෑම, ඒ බුද්ධ ශාසනය නැති වී යාමේ වගකීම කා අතටදපත් වෙන්නේ? මේ බණ අහන ඔබටත්, බණ දේශනා කරන අපිටත් ඒ චෝදනාවට ලක් වෙන්න වෙනවා. ඔබත් මමත් මේ බුද්ධ ශාසනය බේරා ගැනීමේ කටයුතු වලට දායක නොවුනොත්, මේ බුද්ධ ශාසනයේ තිබෙන
ඒ පරියප්ති ධර්මයේ ඉගෙන නොගත්තොත් මේ බුද්ධ ශාසනයේ වෙනසීමේ කටයුත්ත සිද්ධ කර අයවලුන් හැටියට අපිව නම් වෙනවා. ඒසා භාර දූර වගකීමක් ඔබටත් මටත් තිබෙනවා. මේ බුද්ධ ශාසනය බේරගන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේම සඳහන් කරනවා කරුණු පහක්. පංචමේ භික්කවේ ධම්මා සද්ධම්මට්ඨිතියා. මහණනි, මේ ධර්මය පහක් තිබෙනවා සද්ධර්මයාගේ ආරක්ෂාව පිණිස. අසම්මෝසාය අනන්තර දානාය සංවත්තති. අතුරුදහන් නොවීම පිණිස. ඒ වගේම නොවිසිරී පැවතීම පිණිස. කරුණු පහක් බුදුරජාණන් වහන්සේ වදාලා. මොනවද ඒ පහ? කතමේ පංච. පළවෙනි එක. සක්කච්ඡං ධම්මං සුනන්ති. පළවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සක්කච්ඡං ධම්මං සුනන්ති. මනාකොට ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි කියලා. මනාකොට ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි කියලා. පින්වත්නි, ධර්මයේ ශ්‍රවණය කරන්න බොහෝ අයට පුළුවන්. හැබැයි සක්කච්ඡං ධම්මං සුනන්ති, මනාකොට ධර්මයේ ශ්‍රවණය කිරීම බොහෝ අය තුල සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් කෙනෙක් හරියට බණ අහන්නේ නැත්නම්, හොඳට හිත පිහිටුවාගෙන මේ ධර්මය තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගත යුතුයි කියලා බණ අහන්නේ නැත්නම්, අන්න එයා ධර්මය ආරක්ෂා කිරීම කරන කෙනෙක් නෙවෙයි. ඒ නිසා ධර්මය ආරක්ෂා කිරීමට නම් සක්කච්ඡං ධම්මං සුනන්ති. එහෙනම් කෙනෙක් ඒකේ විරුද්ධ පැත්තට කරනවා නම් අසක්කච්ඡං ධම්මං සුනන්ති. නොසකසා බණ අහනවා නම්, බණට ගෞරවයක් නැත්නම්, මේ ධර්මය දරාගන්නේ නැත්නම්, මේ ධර්මය වටහා ගන්නේ නැත්නම්, අන්න එයා කොච්චර බෞද්ධයෙක් වුණත් මොකද වෙන්නේ? එයා ශාසනය ආරක්ෂා කරන කෙනෙක් නෙවෙයි. එයා ශාසනය සුරකින්න කෙනෙක් නෙවෙයි. එයා ශාසනය විනාශ කරන කෙනෙක්. අපි හිතමු අපේ ආගමේ නොවන අන්‍ය ආගමිකයෙක් මේ බණ හොඳට අහනවා. එයා බෞද්ධයෙක් නෙමෙයි. නමුත් පින්වත්නි, බෞද්ධයේද අබෞද්ධයේද කියලා වැඩක් නැහැ. එයා හොඳට සකසා බණ අහනවා නම් අන්න එයා තමයි ශාසනය ආරක්ෂා කරගන්න කෙනා. එහෙනම් එයා බෞද්ධද අබෞද්ධද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. මේ ශාසනය බේර ගන්න නම් මොකද කරන්න ඕන? සක්කච්ඡං ධම්මං සුනන්ති. සකසා බණ ඇසිය යුතුයි. දෙවැනි කාරණය, සක්කච්ඡං ධම්මං පරියාපුනන්ති. මනාකොට මේ ධර්මය ඉගෙන ගන්න ඕන. පින්වත්නි, බණ අහනවයි කියන එකයි බණ ඉගෙන ගන්නවයි කියන එකයි දෙකක්. කෙනෙක් බණ අහන්න පුළුවන්. හැබැයි ඒ බණ ඇසුවට ඔහු මේ ධර්මය ඉගෙන ගන්නේ නැත්නම්, අන්න එයා තුලිනුත් මේ ශාසනය විනාශ වෙලා යනවා. එසේනම් මේ ශාසනය විනාශ වීමෙන් වළක්වා ගැනීමට නම් පින්වත්නි, කවරක් කළ යුතුද? කවරක් කළ යුතුද? හොඳට ධර්මය ඉගෙන ගන්න ඕන. හොඳට ධර්මය ඉගෙන ගන්න ඕන. ඊළඟ කාරණය, සක්කච්ඡං ධම්මං ධාරෙන්ති. ඉගෙනගත්තු මේ ධර්මය මනාකොට දරා ගන්න ඕන. දැන් කෙනෙක් බණ අහන්න පුළුවන්. ඒ වගේම බණ ඉගෙන ගන්නත් පුළුවන්. හැබැයි ඔහුට සතියෙන් බණ මතක නැත්නම්, ඊළඟ පැයේදී බණ මතක නැත්නම්, මාසයක් යනකොට බණ මතක නැත්නම්, එයා ඒ බණ දරාගෙන නැහැ. එහෙම ඒ බණ දරාගෙන නැත්නම් මොකද වෙන්නේ? එයා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන කෙනෙක් නෙවෙයි. එහෙමනම් ඔය ඇත්තෝ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න කැමතිද? කැමතියි. ඒ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න කැමතියි කියලා අත උස්සපු උදවිය, හිත උස්සපු උදවිය, කතා කරපු උදවිය බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න නම් කුමක් කළ යුතුද? ඒකාන්තයෙන්ම ඔහු මේ සද්ධර්මය ඉගෙන ගත යුතුයි. මොන සද්ධර්මයේද ඉගෙන ගන්නේ? විශේෂයෙන්ම ඉක්මනටම අතුරුදහන් වෙලා යන මේ
ප ဋ ාණ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත යුතුයි. ඉගෙන ගත යුතුයි. ඊළඟ කාරණේ පින්වත්නි හතරවෙනි කාරණය හතරවෙනි කාරණේ කියනවා සක්කච්ඡන් තථානං ධම්මානං අත්තං උපපරික්ඛන්ති. මනාකොට ඉගෙන ගත්තා වූ මේ ධර්මයේහි අර්ථය පරීක්ෂා කොට බලන්න ඕන කියනවා. අර්ථය පරීක්ෂාකට බලන්න කියනවා. ඒ අර්ථය නිවැරදිද නේද? ඒ අර්ථය කුමක්ද ආදී වශයෙන් අර්ථයන් පරීක්ෂා කර බලනවා කියනවා. එහෙනම් කිසියම් කෙනෙක් මේ ධර්මය ඉගෙනගෙන ධර්මයේ ශ්‍රවණය කරලා ඒ වගේම මේ ධර්මයේ දරාගෙන ඉන්නවා. හැබැයි ඔහු මේ ධර්මය මෙනෙහි කළා මේ අර්ථය කුමක්ද කියලා වටහා ගන්න උත්සාහවත් වෙන්නේ නැත්නම් එයත් මේ ශාසනය විනාශ කරන කෙනෙක් කියලායි කියන්නේ. ඔහුත් මේ ශාසනය ආරක්ෂා කරන කෙනෙක් නොවේයි කියලායි කියන්නේ. ඊළඟට පින්වත්නි සක්කච්ඡං තථානං ධම්මානං අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජති කියලා කරුණක් විස්තර කරන පස්වෙනි කරුණ. ඒ මොකද්ද? පින්වත්නි යම් කිසි කෙනෙක් මේ ඉගෙන ගත්තා වූ ශ්‍රවණය කළා වූ ඒ වගේම දරාගත්තා වූ ධර්මය අනුව අත්ථමඤ්ඤාය අර්ථය මෙනෙහි කරමින් ධම්මමඤ්ඤාය ධර්මයේ මෙනෙහි කරමින් ධර්මයේ මනිමින් ධම්මානුධම්මං පටිපජ්ජති ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නේ නැත්නම් එයත් මේ බුද්ධ ශාසනය විනාශ කරන කෙනෙක්. ඒ නිසා පින්වත්නි මෙන්න මේ බුද්ධ ශාසනය ප්‍රවේශම් කරන්න නම් මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න නම් මොකද්ද කරන්න ඕන? ඒ උදවිය අර්ථය මෙනෙහි කරමින් ධර්මයේ මෙනෙහි කරමින් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන්න ඕන. ඒ කියන්නේ ඉගෙන ගත්තා වූ මෙනෙහි කළා වූ අර්ථ මෙනෙහි කළා වූ අර්ථ විමසා බැලුවා වූ ධර්මයේ තුල යා ජීවත් වෙන්න ඕන. එයා ජීවත් වෙන්න ඕනේ ඒ ධර්ම මාර්ගය තුල. ඒ ධර්ම මාර්ගය තමන්ගේ ජීවිතයට ගලපා ගන්න ඕන. අන්න එහෙම වුණොතින් එයත් මේ බුද්ධ ශාසනය පරිස්සම් කරන කෙනෙක්, ආරක්ෂා කරන කෙනෙක් වෙනවා. එසේ නොවෙන්නට ඔහුත් මේ බුද්ධ ශාසනයට අන්තරාවක් කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙනම් යම් කිසි කෙනෙක් අනන්තර දානාය ඒ අතුරුදහන් වීම වැළැක්වීම සඳහා උත්සාහ වෙනවා නම් මෙන්න මේ කියන ලද කරුණු පහ හොඳින් සිද්ධ කරන්නට වෙනවා. පින්වත්නි අපේ රටේ මේ බුද්ධ ශාසනයේ එහෙම නැත්නම් තේරවාදී ධර්මයේ මුදුන් මල් කඩ කියලා හඳුන්වන රට. හැබැයි පින්වත්නි බුරුමය එහෙම නැත්නම් මියන්මාරය වගේ රටවල් වල පින්වත්නි මේ ධර්මය බොහෝ සෙයින් මිනිස්සු තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා. ඒ මිනිස්සයෝ පොඩ්ඩිම මිනිස්සයාගේ ඉඳලා දුප්පත්ම මිනිස්සයාගේ ඉඳලා ඒ වගේම බොහෝම ධනෙන් ආඩ්‍ය වූ මිනිස්සයා දක්වා සියලු දෙනාම මෙන්න මේ ප ဋ ාණ ධර්මයේ නැමැති අති ගම්භීර ධර්ම කොටාසේ කටපාඩම් කරගෙන සජ්ජායනා කරමින් පුරුදු කරමින් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා. හැබැයි අපේ රටේ බොහෝ උදවිය මේ ප ဋ ාණය කියන වචනේවත් අහලා නැහැ. එහෙමනම් අපි ලැජ්ජා විය යුතුයි. අපි බෞද්ධයෝ හැටියට අපි ලැජ්ජා වුණාට පළක් නැහැ. ලැජ්ජ වෙලා මොකද්ද කරන්න ඕන? අපි මේ ප ဋ ාණ ධර්මය අධ්‍යයනය කරන්න ඕන. පින්වත්නි මේ ප ဋ ාණ ධර්මය අපේ මිනිසුන්ට තේරෙන්නේ නැද්ද? නැහැ පින්වත්නි මේ මිනිසුන්ට තේරෙනවා. තියෙන එකම ගැටලුව කුමක්ද? පින්වත්නි එකම ගැටලුව තමයි මේක නිවැරදි කරන්න නිවැරදිව කියලා දෙන්න ගුරුවරු අඩුයි. හරියාකාර ගුරුවරයෙක් එහෙම නැත්නම්
තේරවාදී ගුරු ඇසුරකින් ඉගෙනගත්ත ස්වාමීන් වහන්සේලා හිටියොතින් මේක ඕනෑ තරම් මිනිස්සු අතරට ගෙනියන්න පුළුවන්කම තියෙනවා. ඒක අපි ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙනවා. අපි වැඩ ඉන්න අරණ්‍ය සේනාසනයේ අවට ඒ දායක කාරකාදී පවුල්වල දරුවන්ට අපි පොඩි උපක්‍රමයක් යෙදුවා. පින්වත් දරුවනේ මසක් ඇතුළත මේ ප ဋ ාණ සද්ධර්මය කටපාඩම් කරගන්න. කටපාඩම් කළොත් වටිනා කියන මුදල් ත්‍යාගයක් ලබා දෙනවා කියලා. දැන් ඒ ප්‍රදේශේ මසක් ඇතුළත ඒ ප ဋ ාණ වන්දනා, ප ဋ ාණ ධර්ම වන්දනා කියන පොතේ පිටු 32ක් තිබෙනවා. මේ පිටු 32ේම තිබෙන ඒ ධර්ම කාරණා කටපාඩමින් අකුරක්වත් වරදින්නේ නැතුව කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප ဋ ාණ ප්‍රකරණේ උද්දේශපාලිය කටපාඩමින් කියන්න පුළුවන් දරුවෝ පිරිසක් දැන් බිහි වෙලා ඉන්නේ. ඒ නිසායි මම කියන්නේ මේක කරන්න බැරි කාර්යයක් නෙවෙයි. බොහොම හොඳින් ඉක්මනින් මේ ධර්මය ප්‍රචලිත කරන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි ඒකට අවශ්‍යතාවය මොකක්ද? ඒකට කැපවීමක් කරන්න පුළුවන් පිරිසක් ඉන්න ඕන. ඒ වගේම නුවණ තියෙන පිරිසක් ඉන්න ඕන. පින්වත්නි, දැන් අපි හිතමු මෙහෙම. ඔබ මට ගෙනත් දෙනවා මැටි ගොඩක්. ඔබ මෙතන ඉන්න තවත් කෙනෙකුට ගෙනත් දෙනවා මැටි ගොඩක්. එකම જાතියේ මැටි ගොඩවල් දෙකක් අපි දෙන්නෙකුට ගෙනත් දෙනවා. මට ගෙනත් දීපු මැටි ගොඩෙන් මට තියෙන හැකියාව අනුව මම එතන ලස්සන බුදු පිළිමයක් නිර්මාණය කරනවා. දැන් මිනිස්සු එන කෙනා අනේ සාදු කියා ඒ පිළිමයට වන්දනා කරනවා. දැන් මිනිස්සු වඳින්නේ මැටි ගොඩටද? නෑ. මිනිස්සු වඳින්නේ පිළිමයට. ඒ පිළිමේ මැටි ගොඩක් බවට පත් කිරීමට හැකියාව තිබුණේ අපට. අනිත් කෙනාට ඒ මැටි ගොඩ ලබා දුන්නාම ඔහු ඒකට කිසිවක් නොකර ඒක පොඩි කරලා දානවා. දැන් මිනිස්සු ඒකට වඳිනවද? වඳින්නේ නෑ. ඇයි ඒක පිළිමයක් තරම් ලස්සන නැති නිසා. ඒ නිසා ඒත් මැටි ගොඩක් මේත් මැටි ගොඩක්. හැබැයි ඒක ලබාගත්තු කෙනා අනුව තමයි ඒක පිළිමයක් වෙනවද? එහෙම නැත්නම් නිකන් අවලස්සන මැටි ගොඩක් ලෙස පවතිනවාද කියන කාරණාව තීරණය. අන්න ඒ වගේ මේ පින්වත් පිරිස හැම දිනාටම මේ ධර්මය, මේ ප ဋ ාණ ධර්මයේ ගම්භීරයි කියලා කිව්වට මේ ගම්භීර ප ဋ ාණ ධර්මය තේරුම් කරලා දෙන්න පුළුවන්කම තිබෙනවා. මේක අර්ථ වැටහෙනවා. අර්ථ තේරෙනවා. හැබැයි පින්වත්නි, අර්ථ තේරෙන්න නම් ඒ පින්වත් පිරිස අපි මේ කියන ක්‍රමවේදයේ ඔස්සේ වැඩ කටයුතු ටික කරගෙන යන්න වෙනවා. බොහෝම උත්සාහයෙන්, බොහොම වීරයෙන් මේවා කටපාඩම් කර ගැනීම, සජ්ජායනා කිරීම, මෙනෙහි කිරීම ආදිය සිද්ධ කරන්නට වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තවත් කරුණු 4ක් වදාරනවා. පුනච පරම් භික්කවේ යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසෙන්ති. පළවෙනි කාරණාව. පුනච පරම් භික්කවේ යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසෙන්ති. මහණෙනි, තමා විසින් අර කලින් කී පරිදි පෙළදහම මනාකොට ඉගෙනගෙන, ශ්‍රවණය කරලා ඉගෙනගෙන, දරාගෙන, ඒවා හොඳින් මෙනෙහි කළා, අර්ථ මෙනෙහි කළා, ධර්ම මෙනෙහි කළා, ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරීලා ඉන්න කෙනා. එයාට කියනවා මොකද්ද? යථා සුතං, හොඳින් අසන ලද, යථා පරියත්තං ධම්මං විත්තාරේන පරේසං දේසෙන්ති. විස්තර වශයෙන් පරේසං කීවේ කාටද? අන් අයට දේසෙන්ති, දේශනා කළ යුතුයි. එහෙනම් මේ බුද්ධ ශාසනය බේරා ගන්න නම් මොකද්ද කරන්න ඕන? තමන් විතරක් මේ ධර්මයේ ඉගෙනගෙන පැත්තකට වෙලා ඉන්න බෑ. කුමක්ද කළ යුත්තේ? ඒ ධර්මය
පරේසං දේසෙන්ති. ඒ කිව්වේ අන් අයට දේශනා කළ යුතුයි. මේ බුද්ධ ශාසනය බේරා ගැනීමේ කැමැත්ත ඇති උදවිය කුමක්ද කළ යුත්තේ? තමන් ඉගෙනගත්තු ධර්මය අන් අයට දේශනා කළ යුතුයි. ඊළඟ කාරණය කියනවා පුනච පරම් භික්කවේ යථා සුතං යථා පරියත්තං ධම්මං විත්තාරේන පරේසං වාචෙන්ති. ඒ කිව්වේ කුමක්ද? පින්වත්නි, බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා කැමතිනම් අන්න අර විදිහට තමන් ඉගෙනගත්තු මේ ධර්මය පරේසං අන් අයට කියා දිය යුතුයි. පළවෙනි එක කිව්වා දේශනා කරනවා. දෙවෙනි එක කියනවා කියා දිය යුතුයි නැත්නම් ඉගැන්විය යුතුයි. ධර්මය දේශනා කිරීම එකක්, තව කෙනෙකුට හොඳට ඉගැන්වීම තව කාරණාවක්. පින්වත්නි, අපි දැන් මේ මොහොතේ සිද්ධ කරන්නේ ධර්මයේ දේශනා කිරීම. හැබැයි ඔබට මේ ධර්මය ඉගැන්වීම කරනවා නම් කෙසේද කළ යුත්තේ? ප ဋ ාණ ප්‍රකරණයේ තිබෙන ඒ සූවිසි ප්‍රත්‍යයන් එකින් එක වෙන වෙනම අරගෙන කරුණින් කරුණ ඔබට විස්තර වශයෙන් ඉගැන්විය යුතුයි. ඒ ප ဋ ාණ ප්‍රකරණේ සූවිසි ප්‍රත්‍යක් තිබෙනවා. ප්‍රත්‍ය 24ක්. හේතුපච්චයෝ, ආරම්මන පච්චයෝ, අධිපති පච්චයෝ, අනන්තර පච්චයෝ, සමනන්තර පච්චයෝ, සහජාත පච්චයෝ, අඤ්ඤමඤ්ඤ පච්චයෝ, නිස්සය පච්චයෝ, උපනිස්සය පච්චයෝ, පුරේජාත පච්චයෝ, පච්ඡාජාත පච්චයෝ, ආසේවන පච්චයෝ, කම්ම පච්චයෝ, විපාක පච්චයෝ, ආහාර පච්චයෝ, ඉන්ද්‍රිය පච්චයෝ, ඥාන පච්චයෝ, මග්ග පච්චයෝ, සම්පයුත්ත පච්චයෝ, විප්පයුත්ත පච්චයෝ, අත්ථි පච්චයෝ, නත්ථි පච්චයෝ, විගත පච්චයෝ, අවිගත පච්චයෝ තී. මේ ආදී වශයෙන් ප්‍රත්‍ය ධර්මයන් 24ක් පිළිබඳව ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ප ဋ ාණ ප්‍රකරණයෙහි දේශනා කරනවා. ප ဋ ාණ ප්‍රකරණයෙහි එන මේ ප්‍රත්‍ය 24 මේ සූවිසි ප්‍රත්‍යයන් පින්වත්නි, යමෙකුට දේශනා කිරීම එකක්, ඊළඟට මේවා විස්තර වශයෙන් විස්තර වශයෙන් අන් අයට කියා දීම අනෙකක්. කොහොමද කියා දෙන්නේ? මේ හේතු ප්‍රත්‍ය ගත්තොත් හේතු ප්‍රත්‍ය විස්තරාර්ථ සහිතව කියා දෙන්න වෙනවා. හේතු සම්පයුත්තකානං ධම්මානං. හේතු කිව්වහම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මනුස්ස సంతානයක හටගන්න පුළුවන් හේතු 6ක් පිළිබඳව. ලෝභ, ද්වේෂ, මෝහ කරුණු 3යි, හේතු 3යි. අලෝභ, අද්වේෂ, අමෝහ හේතු 3යි. ඔක්කොම හේතු 6යි. පින්වත්නි, මේන් 6ක් තිබුණට කරුණු 3ක්, හේතු 3ක් අකුසල හේතු. හේතු 3ක් කුසල හේතු. දැන් එහෙමනම් ඒ විස්තර කිරීම සිද්ධ කරනවා කොහොමද? අන්න ඒ විදිහට ඒ හේතු කියන වචනේ අරගෙන ඒ හේතු කියන වචනය තුල තිබෙන අර්ථයන් වෙන වෙනම විස්තර කරලා කියනවා. එතකොට දැන් අපි හිතමු මෙන්න මේ දරුවට හට ගන්නවා අකුසල හිතක්. උදාහරණයක් වශයෙන් ලෝභ හිතක් හට ගන්නවා. මොනවද ලෝභ හිත? සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත, අසංඛාරික හිතක් හටගත්ත කියමු. අපි හිතමු අපි දකිනවා ලස්සන මලක්. මේ ලස්සන මලට ආසාවක් ඇති වෙනවා. ඒ වෙලාවේ අපිට හටගන්න සිතක් තමයි සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත, අසංඛාරික හිත. එනම් මෙන්න මේ හිතේ හේතු තියෙනවා, අකුසල හේතුමයි තියෙන්නේ. ඇයි? ඒක අකුසල හිතක්. අකුසල හිතක නම් තියෙන්න ඕන පින්වත්නි, කුසල හේතු තියෙන්න බෑනේ. අකුසල හේතු 3ක් තියෙනවා. හැබැයි අකුසල හේතු 3ම එක සැරේ යෙදෙන්නේ නැහැ. මොකද ලෝභයත් එක්ක ද්වේෂය යෙදෙන්නේ නැහැ. ද්වේෂයත් එක්ක ලෝභය යෙදෙන්නේ නැහැ.
මෝහයත් එක්ක ලෝභයේ යෙදුනොත් අන්නේ හිතකට කියන ලෝභ මූලික සිතක් කියලා. දැන් මා මෙතෙන්දි විස්තර කරපු සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික හිත කියන එක ලෝභ සිත් 8න් එකක්. මනුස්ස సంతානයක ලෝභ සිත් වර්ග 8යි හටගන්නේ. ඒ වර්ග 8න් එකක් තමයි සෝමනස්ස සහගත, දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික හිත කියන එක. පින්වත්නි, ඒ හිතේ හේතු දෙකක් තියෙනවා. මොකක්ද හේතු දෙක? මෝහයයි ලෝභයයි කියන හේතු දෙක. එහෙනම් අන්නේ හිත ගැන කතා කරන වෙලාවේ හේතු කියලා කිව්වේ ඔන්න ඔය හේතු දෙක. දැන් ඊළඟට හේතු සම්පයුත්ත කානං ධම්මානං. පින්වත්නි, හේතුත් එක්ක යෙදුණු ධර්ම මොනවද කියලා ඊළඟට විග්‍රහ කරනවා. මොනවද? දැන් උදාහරණයක් හැටියට අපි හිතමු මෙතන තියෙනවා කෝප්පයක්. මේ කෝප්පේ තියෙනවා තේ එකක්. මේ තේ එකේ තියෙනවා මොනවද? ජලය, සීනි, කිරි, කහට. දැන් ඔබගෙන් අහනවා මේ ජලය සමග මිශ්‍ර වී ඇති දේවල් මොනවද කියලා. ජලය සමග මිශ්‍ර වී ඇති දේවල් මොනවද කියලා ඇහුවොත් ඔබ උත්තර දෙනවා මේ ජලය සමග කලවම් වෙලා තිබෙනවා සීනි. මේ ජලය සමග කලවම් වෙලා තිබෙනවා කිරි. මේ ජලය සමග කලවම් වෙලා තියෙනවා කහට. එහෙනම් අපි කියනවා මේ ජලය සමග සම්ප්‍රයුක්තව එකට යෙදිලා කලවම් වෙලා තියෙනවා මොනවද? සීනි, කිරි, කහට. ජලය සමග එකට යෙදිලා සම්ප්‍රයුක්තයි. සම්ප්‍රයුක්තයි කියන්නේ එකට යෙදිලා. පින්වත්නි, දැන් මේ කිරිතේකෙන් ඔබට පුළුවන්ද? මේ කිරිතේකෙන් ඔබට පුළුවන්ද සීනි ටික වෙන් කරන්න? බැහැ. ඔබට පුළුවන්ද කිරි ටික වෙන් කරන්න? බැහැ. ඔබට පුළුවන්ද කහට ටික වෙන් කරන්න? බැහැ. ඇයි බැරි? ඒවා එකට යෙදිලා, ඒවා එකට මිශ්‍ර වෙලා සම්ප්‍රයුක්තයි. එහෙනම් අපි කියනවා මොකද්ද? භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා හේතු කිව්වන් එතන හේතු දෙකක් අහුවෙනවා. මොකද්ද? මෝහයයි ලෝභයයි කියන හේතු දෙක. හේතු සම්පයුත්තකානං ධම්මානං එතෙන්දී අහුවෙනවා මොකද්ද? හේතුත් සමග යෙදිච්ච දේවල් ටික ඒ ලෝභ හේතුවයි ඒ මෝහ හේතුවයි සමග කලවම් වෙලා තිබෙනවා. පින්වත්නි, මොනවද? ඒ ලෝභ සහගත හිතයි, ලෝභ සහගත හිතේ යෙදිච්ච ඉතුරු චෛතසික ටිකයි. ඊළඟට කියනවා තං සමුට්ඨානානංච රූපානං. ඒ සමග හටගන්නා වූ මොනවද? රූප ටික. අන්නේ සිතත් සමග ලෝභ සහගත සිතත් එක්කම හටගන්නවා චිත්තජ රූප ටිකක්. අන්නේ චිත්තජ රූප ටිකට කියනවා තං සමුට්ඨානානංච රූපානං. ඒ සමග සම්උට්ඨානං, ඒ සමග හටගත්තා වූ රූප ටික. එහෙමනම් දැන් පින්වත්නි වටහා ගන්න, මෙන්න මේ විදිහට යමෙකු ඉගෙනගත්ත ධර්මය අර්ථ වශයෙන්, ධර්ම වශයෙන් අන් අයට කියා දීම කියලා කියන්නේ අනෙකක්. දේශනා කිරීම එකක්. ඒ වගේම අර්ථ වශයෙන්, විස්තර වශයෙන් කියා දීම කියලා කියන්නේ තව එකක්. ඊළඟට කියනවා පුනච පරම් භික්කවේ යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරොන්ති. සජ්ජායනා කරන්න කියලා. සජ්ජායං කරොන්ති. තමා ඉගෙන ගත්තා වූ මේ ධර්මය සජ්ජායනා කරන්න කියලා කියනවා. පින්වත්නි, දැන් ඔබ අතට පත් වෙලා තිබෙනවා සමන්ත ප ဋ ාණ ධර්ම වන්දනාව කියන පොත. ඒ සමන්ත ප ဋ ාණ ධර්ම වන්දනාව කියන පොත ත්‍රිපිටකයේ ප ဋ ාණ ප්‍රකරණයෙහි 1669ක් තියෙන පිටු වලින්, ඒ කියන්නේ ප ဋ ාණ ප්‍රකරණයේ පඨම භාගයේ, ဒုတိ භාගයේ, තෘතිය භාගයේ කියලා පොත් තුනක් තිබෙනවා. ඒ පොත් තුනේම තිබෙන ඒ සියලු පිටු අතරින් පිටු 9ක මුලින්ම තිබෙන ධර්ම කරුණු ටික තමයි ඔය පොතේ තියෙන්නේ. එහෙමනම් අන්න ඒ පොතේ තිබෙන කරුණු වල මුල්ම කොටස හෙවත් උද්දේශපාලිය විස්තර කරනවා ඒ වගේ කෙටි පිටු සංඛ්‍යාවකින්. හැබැයි මේ ටික ඔබට කියන්න පුළුවන්ද බැරිද පොත බලාගෙන? පුළුවන්. එතකොට ඔබ දැන් ඔන්න අපිත් එක්ක සජ්ජායනා කරමු.
විචිත්ත මති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං පට්ඨානං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහානික්ඛමින්සු සුභා චබ්බන්න රන්සියෝ නීල පීතා රත්ත සේතා මංජිට්ඨා ච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මං ච ජින සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිර සාදරං. දැන් ඔය ආදි වශයෙන් දැන් ඔබට බලාගෙන කියවන්න පුළුවන්. පින්වත්නි, අපි උත්සාහ කරන්නේ වර්ෂ 5ක් ඇතුළත මේ ලංකාද්වීපයේ හැම සිංහල බෞද්ධ ගෙදරකටම මේ පොත ලබා දීලා හැමදාම උදේට රැට මේ පිරිත සජ්ජායනා කරන බෞද්ධ පිරිසක් හදන්න. ඒක කරන්න පුළුවන්. පින්වත්නි, මේකේ කොයිතරම් ආනිසංස තියනවද කියන කාරණාව මම ඔයත්තන්ට දැන් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. බුරුම රටේ සෑම ටැක්සි රථ රියදුරෙක්ම මේ ප ဋ ාණ ධර්මය, මේ ප ဋ ාණ ධර්ම වන්දනා පොත කටපාඩමින් හැමදාම තමන්ගේ වාහනයට නැගලා උදේ පාන්දර මේක කටපාඩමින් විනාඩි 45ක් විතර ඇතුළත කියලා තමයි දවසේ රාජකාරී ආරම්භ කරනවා කියලා කියන්නේ. ඒ නිසා ඒ මිනිස්සුන්ට ලැබිච්ච ලාභයක් හැටියට ඒ මිනිස්සු අනතුරු වලින් වළකින බව මේ මිනිස්සු දරේ විශ්වාස කරනවා. ඒක එක වාසියක්. දෙවනි කාරණාව, පින්වත්නි, ඒ මිනිස්සු බොහෝම තම තමන්ගේ ව්‍යාපාර වලින් දියුණුවටපත් වෙනවා. ඇයි? ඒ රටේ සාමාන්‍ය වෙළඳ සැලක් කරන ව්‍යාපාරික මහතෙක් මහත්මියක් වුණත් ඒ ඇත්තෝ උදෑසන ප ဋ ාණ ධර්ම වන්දනාව සිද්ධ කරලා ඒ පිරිත ප ဋ ාණ සජ්ජායනාව කරලයි තමන්ගේ ව්‍යාපාර ස්ථානය ආරම්භ කරන්නේ. අපේ මිනිස්සු මොකද කරන්නේ? ව්‍යාපාරික ස්ථානයේ බුදු පහන පත්තු කළා, කෙටියෙන් වන්දනා කළා. මොකද්ද කියන්නේ? බුදුහාමුදුරුවනේ මගේ මේ ව්‍යාපාර ස්ථානයේ දියුණු කර දෙන්න කියනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දෙවියෙක් හැටියට තමයි සලකන්නේ. හැබැයි එහෙම නෙමෙයි. සත්‍ය වශයෙන්ම අපේ මිනිස්සුයොත් මේ ප ဋ ාණ ධර්මයේ සජ්ජායනා කළොතින් හැම උදෑසනකම තමන්ගේ ව්‍යාපාර ස්ථානේ, තමන්ගේ නිවසේ, තමන්ගේ කාර්යාලේ මේවා සජ්ජායනා කරන්න පටන් ගත්තොත් පින්වත්නි, නොබෝ දිනකින්ම තමන් නොසිතූ විරෝ දියුණුවකටපත් වෙනවා. ඒකට හේතුවක් තියෙනවා. මම දැන් ඔබට විස්තර කරන්නම් මෙහෙම. පින්වත්නි, බුරුම රටේ එක්තරා ව්‍යාපාරික ස්ථානයක් කරපු අම්මා කෙනෙක්. ඒ අම්මා ඒ කඩේට ආපු පාරිභෝගිකයෙක් සමග යම් මත ගැටුමක පැටලෙනවා. ඒකට තරහ බැඳගත්තු අර පාරිභෝගිකයා කල්පනා කරනවා මේ ගෑනු කෙනා මරණයට පත් කරන්න ඕන. ඔහු කොන්ත්‍රාත්තුවක් ලබා දෙනවා තමන්ගේ හිතවතෙකුට අර කාන්තාව තනිවම ගෙදර යන වෙලාවේ මරමුවට පත් කරන්න කියලා. කඩුවක් අතින් අරගත්තු මේ මැරවරයා අර ව්‍යාපාරික කාන්තාව තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ හවස වහලා ප ဋ ාණේ සජ්ජායනා කරලා තනියම ගෙදර යනකොට පිටිපස්සෙන් යනවා අද මරනවා කියලා. හැබැයි පින්වත්නි, මේ අම්මගේ ඉස්සරහිනුයි මේ අම්මගේ පිටිපස්සෙනුයි ශක්තිමත් පුරුෂයෝ දෙන්නෙක් ගාඩ් එකට වගේ යනවා. ආරක්ෂාවට යනවා. ඒක දැකපු මේ මැරවරයෝ Tamanගේ අදහස ඉටු කරගන්න බෑ කියලා තේරුම් අරගෙන අතහැරලා දාලා යනවා. හැබැයි පහුවදා ගිහිල්ලා විමසලා බලනවා. හිතවත්කම් පෙන්නලා අහනවා, ඊයේ ඔබත් එක්ක කවුද ගියපු පිරිමි අය? වෙනදා ඔයා තනියමයි යන්නේ. ඊයේ කවුද ඔයත් එක්ක ගියපු ඒ පිරිමි අය කියලා විමසලා බලනවා. එතකොට එතුමිය සඳහන් කරනවා, නැහැ මම ඊයේත් ගියේ තනියමයි. පින්වත්නි, ඒ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඇයට ආරක්ෂාව සපයනවා.
ඇයි එහෙම වෙන්නේ? පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල කොච්චර කාලද දැන් අපිට? වසර 2500 පැනලා. ඒ කියන්නේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම අවසන් වෙලා තිබෙන්නේ. හැබැයි මනුස්ස ලෝකේ අවුරුදු 1000ක් තාවතින්ස දිව්‍ය භවනේ දෙවියන්ට දවස් කීයද? එක දවසයි. මනුස්ස ලෝකේ දවස් 1000ක් තාවතින්ස දිව්‍ය ලෝකේ දෙවියන්ට දින එකයි. එහෙනම් ඔයත් කියන බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තාවතින්ස දිව්‍ය භවනේ ආයට කොච්චර කල්ද? දින 2මාරයි. දින 2මාරයි. එයත් කොහොමද කියනවා ඇත්තේ? අනේ අපේ බුදුරජාණන් වහන්සේ පෙරීදා හැන්දෑවේ පිරිනිවන් පෑවා කියලා. ඒගොල්ලන්ට සජීවී මතකයක් බුදුහාමුදුරුවෝ ගැන තියෙනවා. ඒ කියන්නේ ඒ ඇත්තන්ගේ ඇහෙම්ම බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා. ඒ ඇත්තන්ගේ දසවනින්ම බුදුරජාණන් වහන්සේගේ බණ ශ්‍රවණය කරලා තියෙනවා. එහෙමනම් අන්න එහෙම පිරිසක් පින්වත්නි බුද්ධ ශාසනයට කැමතිද අකමැතිද? දැඩිව කැමති. එහෙනම් අපි කවුරු හරි කෙනෙක් මේ ප ဋ ාහන ධර්මයේ සජ්ජායනා කරනවා නම් ඒ ප ဋ ාහන ධර්මයේ සජ්ජායනා කරන කෙනාව ඒ දෙවිවරු ආරක්ෂා කරනවා. ඒ දෙවිවරු ආරක්ෂා කරනවා. ඒ නිසායි පින්වත්නි මේක ප්‍රායෝගිකව මිනිසුන්ගේ ජීවිතවලට මේ තරම් වැදගත් වෙන්නේ. අපේ රටේ නැති වුණාට බුරුම රටේ පුංචිම දරුවගේ ඉඳලා වැඩිමහල්ලා දක්වා රටේ ජනාධිපතිතුමා දක්වා සියලු දෙනාටම මේ ප ဋ ාහන ධර්ම වන්දනාව කටපාඩම්. අපේ රටේ අවාසනාව කියලා කියන්නේ සමහර වෙලාවට අපේම අය දන්නෙත් නෑ. ප ဋ ාහන කියන වචනේවත් අහලා නෑ. ඒ නිසා අපි ආරම්භයක් ගනිමු මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී බෞද්ධ සියලු දෙනාගෙන් අපි ඉල්ලීමක් කරනවා. ඔබ කෙසේ හෝ වේවා මේ ප ဋ ාහන ධර්ම වන්දනාව පොත ඉල්ල ගන්න, ගෙන්ව ගන්න. අපට දැනුම් දීමක් කළොත් ඔබට අවශ්‍ය මේ පොත් අපි ලබා දෙනවා. ඊළඟට පින්වත්නි අපි උත්සාහවත් වෙනවා මේ මෑතකදී අපි ඊටාම ආසන්න කාලයකදී අපි විශාල පින්කමක් සූදානම් කරලා තිබෙනවා. ඒදී අපි එන සියලු දෙනාට 24000ක් මිනිස්සු සහභාගී කරගෙන මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ සිද්ධ කරන අවස්ථාවේ අපි පොත් මුද්‍රණය කරලා එන සියලු දෙනාට මේ ප ဋ ාහන ධර්ම වන්දනාව කියන පොත ලබා දීමට කටයුතු කරනවා. මේ පින්කම අපි සංවිධානය කරනවා පොසොන් පෝයට කලින් දවසේ ජුනි මාසේ 2 වෙනිදා මහියංගන මියුගුණ මහා සෑරජානන් වහන්සේ අභියසදී. මිනිසුන් 24000ක් ශ්‍රද්ධාවන්ත මිනිස්සු 24000ක් එකතු කරලා මේ පින්කම සිද්ධ කරනවා අපි. එතෙන්දී බුදුරජාණන් වහන්සේගේ මේ ප ဋ ාහන ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍ය සහ සූවිසි ප ဋ ාහන අරමුණු කරමින් පහන් 24000ක් මිනිසුන් 24000ක් ඒ වගේම සුවඳ මල් 24000ක් ඒ වගේම සුවඳ කූරු ඒ සුවඳ දුම් 24000ක් ඒ වගේම ලංකාවේ දිස්ත්‍රික්ක 24කින් නොඉඳුල් පැන් 24 භාජන 24ක් ඒ වගේම විශේෂ වූ ඖෂධ පාත්‍ර 24ක් ආදී වශයෙන් ඒ වගේම සෑරජානන් වහන්සේට ඒ සූවිසි ප්‍රත්‍යයන් රචිත කප්රුක් රෙද්දක් පලන්දලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ උදෙසා සුගත චීවරයක් ඒ ශ්‍රී සුගත ශරීර ප්‍රමාණයට මසන ලද විනයානුකූලව මසන ලද සුගත චීවරයක් පූජා කිරීම සිද්ධ කරනවා. ඒ වගේමයි ඒ සූවිසි ප්‍රත්‍යයන් විරචිත වූ ධජ පතාක 24ක් සෑරජානන් වහන්සේට පූජා කරනවා. මේ ආදී වශයෙන් එතෙන්දී ඒ සියලු සහභාගී වෙන සියලු දෙනාටම මේ ප ဋ ාහන ධර්ම වන්දනා පුස්තකය අපි ලබා දෙන්න කටයුතු කරනවා. පින්වත්නි එතකොට මම තව කාරණාවක් මතක් කරනවා මේ පින්වත් පිරිසට. පින්වත්නි වර්තමානයේ වෙනකොට මිනිස්සුන්ට බොහොම ආර්ථික අපහසුතා තිබෙනවා.
මේ ප ဋ ාණ ධර්ම වන්දනා පොත කියවපු බොහෝ අයට ලැබිච්ච ආර්ථික ප්‍රතිලාභ පිළිබඳව අපිට ඇත්තෝ ප්‍රායෝගිකව කියලා තියෙනවා. ඒ නිසා මේක බුරුම රටේ විතරක් නෙමෙයි අද ලංකාවෙත් හැම තැනකම මිනිස්සු මේක බොහෝම ආසාවෙන් ඉල්ලනවා ස්වාමීනි අපිටත් දෙන්න. ස්වාමීනි අපිත් සජ්ජායනා කරනවා. දුන්නා විතරක් නෙමෙයි. ඒ අය ඇත්තටම සජ්ජායනා කරනවා. පින්වත්නි මම උදාහරණයක් කියනවා. ඔබට දරුණු රෝගයක් ඇති වෙනවා. මේ දරුණු රෝගයට බේත් ටිකක් අරගෙන ඔබ වෛද්‍යවරයෙක් හමු වෙලා බේත් ටිකක් ගන්නවා. මේ ඖෂධය ඔබේ ගෙදර මේස උඩ තියෙනවා. ඔබ ඒක පාවිච්චි කරන්නේ නැහැ. දැන් ඔබේ රෝගය සුව වෙයිද? සුව වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඖෂධය තිබ්බට ඒ ඖෂධය ගත්තේ නැත්නම් රෝගය සුව වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ප ဋ ාණ ධර්ම වන්දනාව පොත අරගෙන නිකන් හිටියට නම් ප ဋ ාණ ධර්මයේ සුරක්ෂා වෙන්නේ නැහැ. ප ဋ ාණ ධර්මයේ ව්‍යාප්ත වෙන්නේ නැහැ. එහෙම ඒ වගේම ප ဋ ාණ ධර්මයෙන් ඔබට ආනිසංස ලැබෙන්නේ නැහැ. ඔබ බොහොම ශ්‍රද්ධාවෙන් මේ ප ဋ ාණ ධර්මය හැම දවසකම උදේ හවා කියවනවා නම් එක වතාවක් හෝ දවසකට මේ සජ්ජායනා කරනවා නම් ඔබව සියලු දෙවිවරු රකින්න. ඔබට මම අවසාන කාරණාව වශයෙන් මතක් කරනවා. පින්වත්නි, වර්තමානයේ වෙන විට බොහෝ මැරෙන මිනිස්සු සතර අපායේ ගිහිල්ලා උත්පත්ති ලැබනවා. සමහර අය තමන්ගෙම ගෙදර වත්තේ මායි මේ ප්‍රේතයෝ වෙලා උපදිනවා. ඒ ඉපදුනා විතරක් නෙමෙයි. ප්‍රේතයෝ වෙලා තමන්ගේ දුවට පුතාට වැහෙනවා. ලේලියට වැහෙනවා. ලේලියට ආරූඪ වෙනවා. ආරූඪ වෙලා ලෙඩ කරනවා. මොකද්ද මේකට හේතුව? පින්වත්නි, අපේ හැම කෙනෙක්ම මරණාසන්න මොහොතේ අපේ සිතත් ගතත් දෙකම දුර්වල වෙනවා. අන්නේ දුර්වල වෙච්ච වෙලාවට අපි හිතමුකෝ අපේ මළගිය ඥාතිවරයෙක් ඉන්න ප්‍රේතෙක් වෙලා. මේ ප්‍රේතය ඇවිල්ලා අපිට කතා කරනවා මරණාසන්න මොහොතේ. කොහොමද? අපි හිතමු අපේ අම්මා මැරිලා ප්‍රේතෙක් වෙලා ඉන්නවා කියලා. එයා ඇවිල්ලා කතා කරනවා කොහොමද? මරණාසන්න වෙලාවේ බොහොම ආදරෙන් කතා කරනවා. මගේ පුතේ කියලා කතා කරනවා. කතා කරනකොට අර මරණාසන්න වෙලාවේ ඉන්න කෙනාටත් තමන්ගේ ආදරණීය අම්මගේ හඬ අහපු ගමන්ම ඒ පැත්තට ඇල්මක් ආසාවක් ඇති වෙනවා. ආසාව ඇති වෙච්ච ගමන්ම උපාදානය වෙලා බැඳිලා මැරිලා ගිහිල්ලා එයත් പ്രേත ලෝකේ උත්පත්ති ලැබුණා. දැන් ඔය මලගෙවල් වල ඔයගොල්ලෝ අහලා මලගෙවල් වල ඒ කියන්නේ වයසක උදවියේ ඉන්න කට්ටිය මරණාසන්න අය ගොඩාක් වෙලාවට මේ වගේ කතා කියනවා. මොකද්ද? ලෙඩ ඇඳේ ඉන්නේ. ගෙදර ලෙඩ ඇඳේ ඉඳගෙන කියනවා මට අපේ ලොකු අයියා කතා කරනවා. මට අපේ සීයා කතා කරනවා. නේද? මට 4 දෙනෙක් ඇවිල්ලා ඇඳ වටේ ඉන්නවා පේනවා. කෑ ගහනවා සමහර අය. මරණාසන්න වෙලාවේ ගති නිමිති පහළ වෙලා. මොකද කෙනෙක් මැරෙනකොට කර්ම නිමිති ගති නිමිති කියලා තුනෙන් එකක් ඉදිරිපත් වෙනවා. කර්මය කියන්නේ අපි කරන ලද කුසල කර්මයක් හෝ අකුසල කර්මයක්. කර්ම නිමිත්ත කියන්නේ ඒ කුසල කර්මයට හෝ අකුසල කර්මයට යොදාගත්ත දෙයක්. දැන් උදාහරණයක් වශයෙන් රුවන්වැලි සෑයට මල් පූජා කිරීම කර්මය. රුවන්වැලි සෑයට මල් පූජා කිරීමට ගත්ත මල් වට්ටිය කර්ම නිමිත්ත. ඕකෙම අනිත් පැත්ත හිතමු. සතෙක් මැරීම කර්මය, ප්‍රාණඝාත කර්මය, අකුසල කර්මයක්. මැරීමට ගත්ත කැත්ත මේ තුවක්කුව ඒක මොකද්ද? කර්ම නිමිත්ත. ඊට පස්සේ ගති නිමිත්ත. මල් පූජා කරපු නිසා දිව්‍ය ලෝකයේ උපදින්න හේතු වෙනවා. එහෙනම් ඒ වෙලාවේ පේනක මොකද්ද? දිව්‍ය රත පේනවා. දෙවිවරු පේන්න පටන් ගන්නවා. දිව්‍යාංගනාව පේන්න පටන් ගන්නවා. දිව්‍ය මේ සුවඳ දැනෙන්න පටන් ගන්නවා. දිව්‍ය විමාන පේන්න පටන් ගන්නවා. දැන් එහෙනම් මොකද වෙන්නේ? ඒකට කියනවා උපදින්න තියෙන තැන ගති නිමිත්ත. ඒ වගේම ප්‍රාණඝාත ආදී අකුසල කළා තියෙනවනම් අන්න යාට පේන්න පටන් ගන්න මොනවාද? ලේ පේන්න පටන් ගන්නවා. තනකොළ පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ප්‍රාණඝාත අකුසල කරපු එකට විපාකයක් වශයෙන් එයා සතර අපායේ තිරිසන් ලෝකයට තිරිසන් අපායට වැටෙන්න යන්නේ. තනකොළ පේනවා යාට මරණාසන්න වෙලා. සමහරට ගින්දර පේනවා. නිරේ යන්න හදන්නේ. කෑ ගහනවා මාව පිච්චෙනවා කියලා. හැබැයි පින්වත්නි, ඔබ අද ඉඳලා මෙන්න මේ ප ဋ ාණ ධර්ම වන්දනා පොත හැම දවසකම ගෙදර කියවන්න. කියවනකොට මං ඉස්සෙල්ලා සඳහන් කළා වගේ දෙවිවරු ඔබට ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙලා ඔබ වටේට
ආරක්ෂා කරනවා. ඔබ මරණාසන්න මොහොතේ හිටියත් ඔබ වටා අර බොහොම සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ආරක්ෂා කරන නිසා මොකද්ද වෙන්නේ? ඔබ වටේට අර මළගිය ඥාතීන්ට එන්න පුළුවන් කමක් නැතුව යනවා. එහෙනම් ඔබ මරණාසන්න වෙලාවේදී ඔබව බේරගන්න ඉන්නේ මොකක්ද? මේ ප ဋ ාණ ධර්ම වන්දනාව කියන පොත. හැබැයි ශ්‍රද්ධාවෙන් කියවන්න ඕන. යමෙක් මේ බුදුරජාණන් වහන්සේගේ ගම්භීරම ධර්ම කොට්ටාසයට හැල්ලුවට ලක් කරයිද? ඒ වගේම විහිළුවට ලක් කරයිද? නොසලකා හරීද? ඔහුට අනර්ථයක් වෙනවමයි. ඒ නිසා බොහොම අර්ථ සලසා ගැනීමේ අභිලාෂය ඇති ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ සියලු දෙනාටම අපි මතක් කරනවා ඔබ මේ උතුම් වූ ප ဋ ාණ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරත්වා, දේශනා කරත්වා, ඒ වගේම සජ්ජායනා කරත්වා කියලා අපි මතක් කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ එතන සඳහන් කරපු කරුණු කාරණා වලින් මොකද්ද කිව්වේ? පුණජ පරම් භික්කවේ යතහා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන දේසෙන්ති, විස්තර වශයෙන් දේශනා කරනවා. දෙවෙනි කාරණාව කිව්වා පුණජ පරම් භික්කවේ යතහා සුතං යතහා පරියත්තං ධම්මං විත්තාරේන පරේසං වාචෙන්ති, අන් අයට කියලා දෙනවා, උගන්වනවා. තුන්වෙනි කාරණාව කිව්වා මොකද්ද? පුණජ පරම් භික්කවේ යතහා සුතං යතා පරියත්තං ධම්මං විත්තාරේන සජ්ජායං කරොන්ති, විස්තර වශයෙන් සජ්ජායනා කරනවා. පින්වත්නි, අපි හිතමු මෙහෙම. ඕගොල්ලන්ට මේ ධර්මයේ කිව්වට තේරෙන්නේ නැහැ, ප්‍රඥාව නැහැ කියලා හිතන්නකෝ. කමක් නැහැ. හැබැයි ඔයාට පොතක් බලාගෙන පිරිතක් වශයෙන් මේක කියවන්න බැරිද? කියවන්න පුළුවන්. එහෙනම් මේ මුළු රටේම බෞද්ධයින්ට අපි ආරාධනා කරනවා, මේක අහන ලෝකවාසී සියලු බෞද්ධයින්ටත් අපි ආරාධනා කරනවා, පින්වත් ඔබ හැම කෙනෙක්ම මේ ප ဋ ාණ ධර්ම වන්දනා පොත හොයාගෙන, ඒකේ PDF එක හොයාගෙන ඒක බලාගෙන කියවන්න, සජ්ජායනා කරන්න. ඔබට පළවෙනි සතිය ටිකක් අමාරු වෙයි. දෙවෙනි සතිය ටිකක් ලේසි වෙයි. තුන්වෙනි සතිය, හතරවෙනි සතිය වෙනකොට ඔයාලට ගොඩක් ලේසි වෙයි. එහෙම දිගට පුරුදු වුණොතින් ඔබට අවුරුද්දක් යනකොට මේක කටපාඩමින් කරණීයමත්ත සූත්‍රය කියන්න වගේ ඔබට සජ්ජායනා කරන්න පුළුවන් වෙනවා. ඒක ඒකාන්තයි. එහෙම කියන්න ඔබගේ ප්‍රඥාව තව මූදු වෙනවා. ඔබගේ නුවණැස තව වැඩෙනවා. ඒක ධර්මතාවයක්. ඇයි? බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ගම්භීරම කොටස ඉක්මනටම අතුරුදහන් වෙලා යන කොටස තව දවසක් හරි ජීවත් කරන්න ඔබ වෙහෙසෙනවා නම් ඒකේ විපාකය දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම ඔබට ඵල දෙනවා. ඔබට ඒ ධර්මය පිහිට වෙනවා. ඔබ ඒ ධර්මයේ රකින්න නිසා ඔබ ඒ ධර්මයේ විසින් ඔබව රකින්න. ඔබට ධර්මයේ පුළුවන් වෙනවා. මේ අපිටත් එහෙමයි. අතීතේ මීට මාසයකට දෙකකට කලින් පුළුවන් වෙච්ච ධර්ම තේරුම් ගන්න පුළුවන් වෙච්ච ධර්ම කොටාසයට වඩා අද මේ ධර්ම කොටාසේ තේරුම් යන ප්‍රමාණය වැඩි. ඇයි? මේක දවස ගානේ සජ්ජායනා කරන්න නුවණ මෝරනවා. නුවණ මෝරන්න තේරෙන ප්‍රමාණය වැඩි වෙනවා, ඉහළ යනවා. ඒ නිසා මම දීර්ඝ වශයෙන් තවත් කරුණු කාරණා මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නේ. පින්වත් සියලු දෙනාටම අපි ඊටමත් ඕනෑකමින් බොහෝම ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා. පින්වත් සියලු දෙනාම ප ဋ ාණ ධර්ම වන්දනාව හැම දවසකම හැම නිවසකම සිද්ධ කරන්න. වසර 5ක් යන්නේ නැහැ පින්වත්නි. වසරක් දෙකක් යනකොට නැවත මියන්මාරයේ වගේ, ඒ බුරුම රටේ වගේ හැම මිනිස්සෙක්ම, හැම සිංහල බෞද්ධයෙක්ම මේ ප ဋ ාණ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න දවස වැඩි ඈතක නැහැ කියන කාරණාව මතක් කරමින් පින්වත්නි, මේ උතුම් ධර්ම දේශනාව සඳහා අපිට අනුග්‍රහ දායකත්වයේ ලබා දෙන්නට යෙදුනා බණ්ඩාරගම හද්දාගොඩ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්ය විමලසේන පෙරේරා සහ එම මැතිනිය. අපි විශේෂයෙන්ම ඒ දෙපළට පුණ්‍ය අනුමෝදනා ගෙන එනවා. ඔබ දෙපළගේ මෙලොව ජීවිතය යහපත් වේවා, නිදුක් බව නිරෝගී භාවයේ සැලසේවා, චිරජීවනයේ සැලසේවා. ඒ වගේම හොරණ පදිංචි ඒත් ගුරුතුමෙක් අපිට මේ සඳහා තවත් උපකාර කරන්නට යෙදුනා. කසුන් මහත්මයාටත් අපි පුණ්‍යානුමෝදනා ගෙන එනවා. එතුමා ඇතුළු මේ සියලු දෙනාටත්, ධර්ම ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් මේ උතුම් ධර්මය අවබෝධ වීම පිණිසම
මේ උදාර ධර්ම දේශනාමය කුසලය හේතු වාසනා පාරමී ධර්මයෝ බවටම පත්වේවා. ඒ වගේම අපගේ ආචාර්ය උපද්‍යයන් වහන්සේලා අපි මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම ආදරණීය මෑණියන් වහන්සේ ඇතුළු සහෝදර සහෝදරයන් සියලු දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ වගේම සියලු දායක කාරකාදීන්ට මේ පින්පෙත් අත්වේවා. ඒ වගේම විශේෂයෙන්ම අපට අභිධර්මය උගන්වන්නට යෙදුණු ඉලුකේගම අත්තදසි නායක ස්වාමින් වහන්සේට එවැගේම අපට ප ဋ ාහන ධර්මය උගන්වන්නට යෙදුණු අවසරයි දෙනියායේ උපසම ගෞරවනීය ස්වාමින් වහන්සේටත් උන්වහන්සේලාගේ ප්‍රාර්ථනීය බෝධීන් සමෘත කොටගෙන සසර දුක කෙලවර කොට අමා මහ නිර්වාණ සාන්තියෙන් නිවී සැනසීම සඳහා මේ උදාාරතර කුසලය හේතු වාසනා පාරමී ධර්මයෝ බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු. බුද්ධ ශාසනං චිරං තිට්ඨතු.